Hello everyone, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලා හැමෝම මම අලුත් වීඩියෝ එකක් ගෙනක හැමෝම සතුටින් සහ පරිස්සමෙන් ඉන්න ඇති කියලා මම හිතනවා. ඔන්න අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න එකතු වෙලා ඉන්නේ මගේ 10 days study challenge එකේ දෙවැනි දවස. ඉතින් අද නම් ඉරිදා දවසක් නිසා අද දවසම වගේ මම ගෙදර. ඉතින් දවසම ගෙදර ඉන්නේ කේ මම හිතුවා මගේ 10 days study challenge එකත් පටන් ගෙන තියෙනවානේ. ඒකේ දෙවැනි දවස් වෙනුවෙන් ගොඩ කාලයක්, කියන්නේ පැය 3ක් පැය 4ක් වගේ කාලයක් යොදලා දවසම වගේ පාඩම් වැඩ කරන්න. ඉතින් අපි බලමු මම කොහොමද අද පාඩම් වැඩ ටික කරගන්නේ කියලා. වීඩියෝ එකේ වටපිටාවෙන් ඇහෙන සද්ද ගැන වැඩි හිතන්න එපා. මේ දවස්වල අපේ ගෙදර මාරම විදිහට වැඩ. ඒ නිසා මට හරියට වීඩියෝ එක කරගන්න විදිහක් නෑ සද්ද බද්දත් නිසා. මම කලින් වෙනදාට මුලට දාන වීඩියෝ ක්ලිප්ස් එකක් කරේ නැත්තේ සද්ද බද්ද වැඩි. ඒ නිසා ඔයාලට හරියට ක්ලියර් විදිහට ඇහෙන්නේ නැති වෙයි කියලා. දැන් අපි පාඩම් කරන්න අපේ පාඩම් වල ටික පටන් ගමු. ඉතින් මම ටිකක් දවල් වෙලා තමයි මම පාඩම් වල ටික පටන් ගත්තේ. උදේවරුේ චුට්ටක් වෙලා මම ෆ්‍රී එකේ හිටියා. මොකද මම අද ගොඩ වෙලාවක් ස්ටඩි වල එක්ක ඉන්න නිසා. ඉතින් මගේ 10 days study challenge එකේ දෙවන වීඩියෝ එක බලන ඔයා අනිවාර්යයෙන්ම පළවෙනි වීඩියෝ එකත් බලලා ඉන්න. ඉතින් ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් එක්කෙනෙක් නම් මතක් කරලා channel එකත් subscribe කරලා වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට like කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඔන්න එහෙනම් දැන් අපි ඉක්මනින්ම අපේ පාඩම් වැඩ ටික පටන් ගමු. ඉස්සෙල්ලාම අපි පැයක් වගේ කාලයක් පාඩම් කරලා අපි බලමු ඊළඟට අපි තව කොච්චර වෙලා පාඩම් වැඩ කරගන්නවද කියලා. ඉතින් ඔයාලට මම කියලා තියෙනවානේ ඔයාලට මොන හරි ස්ටඩි සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබ්බොත් මට කමෙන්ට් කරන්න. මම දන්න විදිහට ඒ දේවල් වලට උත්තර දෙන්නම් කියලා. ඉතින් ඔන්න ඒ විදිහටම එක්කෙනෙක් මගෙන් අහලා තිබුණා. ඉතින් මෙන්න මේ ෆොටෝ එකේ ඉන්න එක්කෙනා මගෙන් අහලා තිබුණා ගණන් වලට ලකුණු අඩුයි. ගණන් වලට අපි මොකද කරන්නේ? ගණන් වලට ලකුණු වැඩි කරගන්න ක්‍රම ටිකක් මට කියන්න කියලා. ඉතින් ඔන්න මම අද තෝරගත්ත මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ගණන් සම්බන්ධයෙන් කතා කරන්න. එහෙනම් අපි බලමු මම ඔයාලට ටිප්ස් ටිකක් කියලා දෙන්නම් සහ ගණන් වලට ලකුණු වැඩි කරගන්න පුංචි ග්‍රැමර් ටිකකුත් ඔයාලට මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. පළවෙනිම ටිප් එක තමයි කලින් එක්සෑම් පේපර්ස් අරගෙන බලන්න. ඔයාලා කලින් පාර ලියපු එක්සෑම් පේපර්ස් අරගෙන බලනකොට ඔයාලට තේරෙනවා මට මොන ගැටලු වලටද ලකුණු අඩු වෙන්නේ. ඇයි එහෙම ලකුණු අඩු වෙන්න හේතුව වගේ දේවල් ඔයාලටම මතක් වෙනවා. එතකොට ඔයාලා ඒ ලකුණු අඩු වෙලා තියෙන ගැටලු වලට ඔයාලගේ වැරදි ගැටලු ටික බලලා ඔයාලා ඒවා වෙනම ලියලා ඒ ප්‍රශ්නේ ඒ ගැටලුව විසඳන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලට ඒ බැරි ගැටලුව ඔයාලට පුළුවන් වෙනවා. වෙන ටිප් එක තමයි ගුරුවරයෙක්ගෙන් යාළුවෙක් මගින් ඔයාලට තේරෙන්නේ නැති ප්‍රශ්න අහලා ඒ ගැටලු විසඳ ගන්න. අපි තනියම උත්සාහ කරලා අපි ඒක හදනවට වැඩිය කවුරු හරි අපිට ඒ දේ කියලා දුන්නොත් විශේෂයෙන්ම යාළුවෙක් වගේ කෙනෙක් ඒක අපිට කියලා දුන්නොත් අපිට ඒක අපේ මතකේ රැඳෙනවා වැඩි. ඒ නිසා ඔයාලා තනියම හදලා උත්සාහ කරන්න ඒකත් හොඳයි. නමුත් අපිට මතක හිටින ප්‍රමාණය වැඩි වෙනවා. ඔයා යාළුවෙක්ගෙන් හරි ගුරුවරයෙක්ගෙන් හරි අහගත්තම ඒ අය ඔයාලට සමහරට ලේසි ක්‍රම කියලා දෙන්න පුළුවන්. මතකේ හිටින ක්‍රමයක් විදිහට එයාලා ඒ දේ කියලා දෙන්න පුළුවන්. ඒ නිසා යාළුවෙක් මගින් හරි ගුරුවරයෙක් මගින් හරි අහගන්න උත්සාහ කරන්න. තුන්වෙනි ටිප් එක තමයි පැය එකක්වත් දිනකට ගණිතය වෙනුවෙන් යොදන්න. ඔයාට ගණන් ගොඩක්ම අමාරුයි නම් ගණන් වලට ඊළඟ පාර ලකුණු වැඩිපුර ගන්න ඕනේ නම් ඔයා පාඩම් කරන්න දවසකට දාගෙන තියෙන විෂයන් වලට අමතරව තවත් එක විෂයක් ඇතුළත් කරගන්න. ඒ ගණන් විෂය විදිහට ඔයාලා දාගන්න පාඩම් කරන්න තියෙන විෂයන් වලට අමතරව අර විෂයන් වලට වැඩිය ගණන් විෂයට වැඩිපුර අවධානය දෙන්න ඔයාට ගණන් වලට ලකුණු ගන්න ඕන. ඉතින් මට කියන්න තියෙන කාරණාව තමයි ඔයාලට අමාරුම විෂයන් වලට වැඩිපුර අවධානය දෙන්න ලේසිම විෂයන් වලට වැඩිය. හතරවෙනි ටිප් එක තමයි ඔයාට සූත්‍ර මතක තියාගන්න ඔයා විසින්ම ක්‍රම හදාගන්න. ඔයාට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් විදිහට කවුරුවත් හදලා දෙන ක්‍රම නෙවෙයි. ඔයාට මතක හිටින විදිහට ඔයාට තේරුම් ගන්න පුළුවන් විදිහේ පුංචි ක්‍රම හදාගෙන සූත්‍ර මතක තියාගන්න. ඊළඟ ටිප් එක තමයි group study කරන්න. group study කරන එකෙන් වාසි හා අවාසි දෙකක් තියෙනවා. වාසිය තමයි ඔයාට පුළුවන් ඔයාට තේරෙන්නේ නැති ප්‍රශ්න අනිත් අයගෙන් අහලා සාකච්ඡා මගින් තේරුම් ගන්න. අවාසිය තමයි අප සාමාන්‍ය group study කරද්දී මට වගේ නම් හරියට focus එක තියාගෙන වැඩ කරන්න බෑ. විශේෂයෙන්ම යාළුවෝ එක්ක පාඩම් කරද්දී මට පාඩම් කරන්න බෑ. ඉතින් ඔයාට එහෙම group study කරන්න පුළුවන් නම් ඔයාට පුළුවන් group study
පැරණ එක තෝරගෙන යාළුවෙක් එකතු වෙලා පාඩම් කරන්න. 6 වෙනි ටිප් එක තමයි කොන්ෆිඩන්ට් එකක් තියාගන්න. ඉතින් අපි ගණන්, ඒ කියන්නේ ගණන් වලදී සාමාන්‍යයෙන් ලකුණු අඩුම එක්කෙනෙක් නම් එයාලගේ තියෙන මේකක් තමයි ගණන් අමාරුයි, මට ගණන් බෑ, මම ගණන් වලට කැමති නැහැ වගේ අර තියෙන ශුණාත්මක සිතුවිලි තියෙනවා. එහෙම දේවල් තියෙනවා නම් ඔයා ඒ දේවල් අයින් කරගෙන ඉන්න ඕනේ ගණන් ඉගෙන ගන්න කලින්. ඔයා හැම වෙලේම හිතන්න ඕනේ මම කොහොම හරි උත්සාහ කරලා ගණන් වලට වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්නවා, මට ගණන් වලට ලකුණු ගන්න පුළුවන්. ඒ වගේම මම ඊළඟ පාර ගණන් වලට හොඳ ලකුණක් ගන්නවා කියන අර ධනාත්මක සිතුවිල්ලකින් තමයි ඔයා ඉන්න ඕනේ. හැම වෙලේම ඔයා ශෘණාත්මක විතර නම් මට බෑ, මට මේක තේරෙන්නේ නැහැ, මට කරගන්න බෑ කියලා ශෘණාත්මක සිතුවිලි ඉන්නා නම් ඔයාට කොහොමත් ගණන් බැරි වෙනවා. ඒ නිසා ඉස්සෙල්ලාම ඔයාලගේ ධනාත්මක මනසක් හදාගෙන ගණන් ඉගෙන ගන්න වැඩේට එකතු වෙනවා. බැරි වෙන්න තවත් එක කාරණාවක් තමයි උගන්වන ගුරුවරයා කියලා දෙන දේවල් තේරෙන්නේ නැත්නම්, ගුරුවරයා හරියට නැත්නම් අපිට ගණන් සහ අපිට ඕනම විෂයක් අපිට හරියට ඉගෙන ගන්න බෑ. ඉතින් ඔයාලා ක්ලාස් යනවා නම් ස්කූල් එකේ හරි ඉන්නවා නම් ඔයාලට ගණන් උගන්වන එක තේරෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් දැන් ගොඩක්ම අපේ තාක්ෂණයේ දියුණුවයි. ඉතින් ඔයාලට පුළුවන් YouTube එකේ හරහා එහෙම නැත්නම් Zoom class මගින් ඔයාලට මේ ගණන් විෂය ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට දැන් වර්තමානයේ තියෙන AI තාක්ෂණයක් තමයි ChatGPT කියලා කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට තේරෙන්නේ නැති ප්‍රශ්නය හෙවත් ගැටලුව ChatGPT එකට බාර දෙන්න. එතකොට එයා ඒකට උදාහරණ සහිතව හරි ලස්සනට කියලා දෙන. ඉතින් ඔයාලට පුළුවන් මේ ChatGPT සහ YouTube කියන තාක්ෂණික මෙවලම් දෙක භාවිතා කරගෙන ගණන් වැඩි දියුණු කරගන්න. ඉතින් ඔයාලට මම කියලා දෙන 9 වෙනි ටිප් එක තමයි දිනකට එක ගැටලුවක් හෝ විසඳා ගැනීමට උත්සාහ කරන්න. ඔයාලට හැකියාව තියෙනවා. ඔයාලා පාඩම් කරලා ඔයාලා ඔය පාඩම් කරලා ඔයාලා ගන්න පුංචි බ්‍රේක් තියන්නේ. ඒ වෙලාවට හරි ඔයාලට පුළුවන් පොඩි එක ගණිත ගැටලුවක් ඔයාලා විසඳන්න. ඊට පස්සේ ඔයාලා නිකන් ඉන්න වෙලාවට ඔයාලට පුළුවන් මේ තියෙන ගණිත ගැටලුව නිකන් ආයෙ ලියලා ඒක එන විදිහ බලලා ඔයාලට ගණිත ගැටලුව විසඳන්න පුළුවන්. 10 වෙනි ටිප් එක හැවත් අවසානම ටිප් එක තමයි දැන් මම ඔයාලට කියන්න යන්නේ. ඒ තමයි අමාරු විෂයක් සඳහා වැඩි අවධානයක් දෙන්න. මම ඒක කලිමුත් කිව්වා. ඔයාලට තියෙන අමාරුම විෂය ගණන් නම් ඔයාලා ඒ වෙනුවෙන් වැඩි අවධානයක් දීලා කටයුතු කරන්න. ඒ වෙනුවෙන් ඒ කියන්නේ ඔයාලා හැම වෙලෙම පුළුවන් හැම වෙලාවක මේ විෂය වෙනුවෙන් අවධානය දීලා ඒ විෂය තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ විෂයේ තියෙන ගැටලු විසඳ ගන්න තේරුම් ගන්න. එතකොට ඔයාලටම නොදැනීම ඒ විෂය ගොඩක් ලේසි වෙන සහ ඒ විෂයට ලොකු කැමැත්තක් ඇති වෙනවා. ඉස්සල්ලා පැයක් පාඩම් කරා. මේ වෙනකොට මම පැය 2ක් පාඩම් කරා. එතකොට මම අද දවසේට මම පැය 3ක් උදේවරුේ පාඩම් කරා. ඉතින් මගේ ටාගට් එක තියාගෙන හිටියේ මම පැය 3ක් හෝ පැය 4ක් පාඩම් කරනවා කියලා. ඉතින් මේ වෙනකොට නම් මගේ ටාගට් එක ඔන්න මම ෆිනිෂ් කරා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලා මොකක් හරි මොටිවේෂන් එකක් හරි එහෙම නැත්නම් මොන හරි විෂය ආදර්ශ කරුණක් හරි ඔයාලා මගේ වීඩියෝ එකෙන් ගන්න නැති කියලා. ඉතින් තවත් මේ වගේ ස්ටඩි ටිප්ස්, ස්ටඩි මොටිවේෂන් ලබා ගන්න නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න, මාව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතුණා නම් මේ වීඩියෝ එකට like එකක් දාන්නත්, ඔයාගේ යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්න, මේ වීඩියෝ එක ගැන අදහස් ඔයාලා පහලින් comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මම තවත් අලුත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් සහ පරිස්සමෙන් ඉන්න.